22 වෙනි එකේ අපිට ගන්න තියෙන්නේ මේ 22 වෙනි එක යානම් ඉස්සරහ කතා කරන්න තියෙන්නේ. ඒකට ඒකෙදි මේ D වල එකේදී අහනවා D ඇති වර්ණ අපවර්තන වර්ධකයක් අපවර්තන නොවන වර්ධකයක් සංසන්දකයක් විදිහට පාවිච්චි කරනවා. එතකොට දැන් මෙයා පාවිච්චි වෙන්නේ මොකක් විදිහටද කියලා. මේතනින් ඇත්තටම ඇම්ප්ලිෆයි වීමක් වෙන්නේ නැහැ ඇත්තටම කතාව. මෙතනදි වෙන්නේ අපි සර්කිට් එක ඉස්සර තේරුම් ගමු. මෙතනින් බැටරියක් charge කරගන්න තමයි මේක දෙන්නේ. මෙතනින් බැටරියක් charge කරගන්න දෙන්නේ 14 ඉක්මවන්න දෙන්න බෑ. 14 ඉක්මවුවොත් මොකක්ද දන්නවද වෙන්නේ? දැන් අපි මෙතනින් 14 ඉක්මවුවොත් මෙතනින් ගිහිල්ලා මේ R3 ප්‍රතිරෝධකය හරහා ඒ විභවය බහැලා එතනින් පස්සේ මේ ඒ කියන්නේ ඒක බහැලා අයින් කරන්න තමයි හදලා තියෙන්නේ. හරි. ඒකට ඒ අමතර විභවය මෙතනින් බහැලා යනවා. ඒකට මේ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඊට වඩා අඩු වුණොත් මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කෙලින්ම දෙනවා. මෙතනින්. වැඩි වුණොත් හදිසියක් වැඩි වුණොත් තමයි මෙතනින් බහැලා යන්නේ. තේරුණාද? අඩු වුණොත් කෙලින්ම දීමක් තමයි එතන වෙන්නේ. ඒකට මේ සංසන්දකයක් විදිහට වෝල්ටේජ් තා සංසන්දකයක් විදිහට පාවිච්චි වෙනවා. දෙවෙනි එක කියනවා දීප්තිමත් හිරිවැලියේ යටතේ ප්‍රතිදාන වෝල්ටේජතාවය 14ක් වෙන විදිහට R2 සකසනවා. එතකොට මේ දීප්තිමත් හිරිවැලිය කියන්නේ මෙයාට හොඳටම දැන් මෙයා කියන්නේ වැඩ කරන්න පුළුවන් කියන්නේ. හොඳටම මේවා කරලා මේ හරිද? මේ ප්‍රතිදාන වෝල්ටේජතාවය 14 වෙන විදිහට. කියන්නේ sorry. ප්‍රතිදාන වෝල්ටේජ් 14 නිපදවන පරිදි R2 සකසනවා. right. එතකොට මෙතනින් ප්‍රතිදාන වෝල්ටේජතාවය. හරි. ප්‍රතිදාන වෝල්ටේජතාවය 14 වන පරිදි R2 සකස් කරනවා. ප්‍රතිදාන වෝල්ටේජතාවය මෙයාට හොඳටම ආලෝකය වැඩිච්ච ගොඩක් නිකපදවුවත් මෙතන 14ක් වෙන්න ඕනි. මෙතන 14ක් වෙනවා මේ පොයින්ට් එක 14ක් වෙනවා මේ පොයින්ට් එක 14ක් වෙනවා මේ පොයින්ට් එක 14ක්. ඔය ඔක්කොම 14ක් වෙන්න ඕනේ. එතකොට මේ දෙපැත්ත 14ක් වෙන්න ඕනි නම් හරි. ඔය දෙපැත්ත 14ක් වෙන්න ඕනි නම් මෙතන මේ දෙකේ අගය දීලා දෙනවා R1 කිලෝ 9යි කිලෝ ඕම් 9යි R2 කිලෝ 5යි කියලා. right? එතකොට මේක ධන සංතෘප්ත වෙන්න නම් දෙන්න ඕනේ. හරි. එතකොට ළමයි මම මේ B අපවර්තනයේ වන අපවර්තනයේ වන වෝල්ටේජතාවය අපි ගන්නවා ධන V ධන කියලා අපවර්තනයේ නොවන එක P මයිනස් කියලා ගත්තා. ඒ නිකන් සංකේත දෙකක්. හරිද? එතකොට අපි දන්නවා මේක තමයි සමීකරණය. V out සමානයි V in minus V in මේ කියන්නේ. මේ දෙකත් කියන්නේ අපවර්තන වෙන එක අවුත්වර්තන වෙන එක අතර වෙනස වතාවක් මේ ධාරාලාභය කියන එකනේ. ඔය එක ඉක්මුණි දෙන්නේ නැහැ. ඒකට දැන් අපි දන්නවා මේක මයිනස් වුණොත් තමයි මෙතනින් ධාරාවක් යන්නේ නැහැ. හරි. මේක මයිනස් නොවෙන්න අපි කරන්නේ මොකද්ද? මේ ඔයාලා තියෙන අඩු කිරීමක් නෙවෙයි මේකට සමාන හෝ කුඩා හරි වෙන්න ඕනේ. තේරුණාද? මේකට සමාන හෝ කුඩා වෙන්න ඕනේ. වැඩි වුණොත් මොකද වෙන්නේ? ඍණ වෙනවා. ආයි කියන්න මේකට සමාන හරි කුඩා හරි වෙන්න ඕනේ. වැඩි වුණොත් ඍණාගයක් වෙනවා. වැඩි වුණොත් ඍණාගයක් වෙනකොට මේ පැත්තට තමයි විභවාන්තරයක් තියෙන්නේ. මේ පැත්තට තමයි ධාරාවක් කියලා තියෙන්නේ. ඒකට අර මේ පද්ධතිය ක්‍රියාත්මක වෙවි යනවා. අයි මේ පැත්තට ධාරාවක් ගලන්නත් බෑ ළමයි. මේක ඍණ වුණ ගමන් මේක යනවා කපා හැරියා විදිහට. ඒකට මෙතනින් මොකක්වත් ආයේ ධාරාවක්වත් වෙන්නේ නැහැ. තේරුණාද? හරි. හරි. එතකොට ඒ තර්කය තමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා ආසන්නව මෙයාට ගන්න පුළුවන් උපරිම අගය තමයි මෙතෙන් එන්න ඕනේ අගයම තමයි. එහෙනම් මෙතෙන් එන විභවය මෙතෙන් එන විභවය සමාන අවස්ථාවල තමයි අපි ඉඳලා හදන්නේ. ඊට වඩා අඩු වුණොත් අවුලක් නැහැ. වැඩි වුණොත් තමයි අවුල. ඒ නිසා වැඩි වෙන්න දෙන්නේ නැතුව මෙතන සෙන වෝල්ටේජතාවය අපි පාවිච්චි කරනවා. එතකොට මෙතන ඕනේ සෙන වෝල්ටේජතාවය තමයි අහන්නේ. වැඩි අවස්ථාවකදී එන්නේ. හරි. එතකොට අපි සෙන වෝල්ටේජතාවය ගණන් කරගන්නවා. හරි. එතකොට සෙන වෝල්ටේජතාවය අපි කොහොමද හදන්නේ? සෙන වෝල්ටේජතාවය. හරි. කොහොමද අපි සෙන වෝල්ටේජතාවය හදන්නේ? මෙතන 9යි නම් තමයි මෙතන විභවය හොයාගන්න පුළුවන් කොහොමද විභව භාජක ක්‍රමය. හරි මම එකට ඔන්න උත්තරේ කිව්වා. දෙකට ඔන්න දැන් හරි කරනවා. දෙකට තමයි මේ මම ලියන්නේ. ඒකට මෙතන 9යි නම් හරිද? මෙතන 5 ධන 9. 5 ධන 9 උඩට දානවා. මෙතන විභවය නෝනේ. එතකොට වෙනවා
9 නෙමෙයි 14යි. 14 මෙතන දෙක 14 නේද 5යි. එතකොට මෙතෙන් අපි දින වෝල්ටීයතාවය අනුගමන 5යි. 5 දැම්මට පස්සේ සෙන වෝල්ටීයතාවය 5 දැම්මට පස්සේ මෙතනින් අනිවාර්යෙන් 5ක් තියාගන්නවා මයි යා. නේ මෙතනින් යා 5ක් තියාගන්නවා. එතෙන් සූර්යයේ දර්ශන අපවර්තනය නොවන ප්‍රධානය සහ අපවර්තනය වන ප්‍රධානය අතර වෝල්ටීයතා වෙනස. ඊගා තුන්වෙනි එක හරි. පළවෙනි එකේ තමයි මේක ඉන්නේ නිසා මම මහනවා. හරි. තුන්වෙනි එකටත් ওই සමීකරණෙම එනවා. හරි. එතකොට මේක කියලා දෙනවා මෙතන වෝල්ටීයතා වෙනස දීලා දෙනවා CI මයික්‍රෝ වෝල්ට් වලින් මයික්‍රෝ වෝල්ට් නිසා විනහයක් දාගන්න. අපෙන් ගන්න ධාරා ලාභය හරිද? ප්‍රතිදාන වෝල්ටීයතාවය 14යි. හරිද? හැබැයි ඒ කියන්නේ ප්‍රායෝගිකව 14ම ප්‍රතිදානය වෙන්නේ නැහැ. දෙකක් අඩු වෙනවා. මේක මෙතන කියලා තියෙන දෙකක් අඩු වෙනවා. වැඩි වෙන්න බෑ. අඩු වීමක් තමයි වෙන්නේ හැම වෙලේම. දෙකක් අඩු වෙනවා. ඒකට මෙතන ඉන්නේ 12යි. right? මෙතනින් 10 දින 4යි. 12 ගුණ කිරීම 10 4යි. තමයි මෙතන ඉන්න ධාරා ලාභය. ධාරා ලාභය උණු වෙන්නේ. ඊගාවට හරි. මද හිරුවෙලේ යටතේ සූර්ය පැනලේ 14 වල අඩු වෝල්ටීයතාවයක් යද්දී පරිපතේ කාරකාත්මක වර්ධකේ හා ට්‍රාන්සිස්ටරේ ග්‍රහණය right. හරි. දැන් ළමයි මොකද්ද වෙන්නේ මෙයා අඩු වෝල්ටීයතාවයන් නිපදවනවා. හරි. අඩු වෝල්ටීයතාවයන් නිපදවද්දී මොකක්ද වෙන්නේ? මෙතනදී මෙතන පහම තමයි. හැබැයි මෙතෙන් එන වෝල්ටීයතාවය අඩු වෙනවා. නේ? මෙතෙන් එන වෝල්ටීයතාවය අඩු වෙනවා. ඇයි? මෙතන අඩු වෝල්ටීයතාවයන් නිපදවද්දී මෙතනින් එන ධාරාව අඩු වෙනවා. ඒකට මෙතන එන එක අඩු වෙනවා. ඒකට මේක ඍණාවයකට එනවා. ඍණාවයකට උනා පස්සේ මෙතනදී ඍණ විභවයක් වෙනවා. මේක ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ කපා හැරි අවධියට යනවා. ට්‍රාන්සිස්ටරේ කපා හැරි අවධියට ගියාට පස්සේ හරි ට්‍රාන්සිස්ටරේ ඔන්න කපා හැරි අවධියට ගියා. ට්‍රාන්සිස්ටරේ කපා හැරි අවධියට ගියාට පස්සේ මෙතනින් ධාරාවක් ගලන්නේ නැහැ. ඒකට කෙලින්ම දැන් ඒක මෙතන ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම මෙයා සම්බන්ධ වෙනවා මෙයා. මේ පද්ධතිය නිකන් නැති වෙලා ගියා වගේ වෙනවා. මෙයා මෙතන සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අන්න ඒක තමයි අවුට් වෙන්නේ. ඒකට මෙතනින් නිපදවන වෝල්ටීයතාවය තමයි. මෙතනින් නිපදවන වෝල්ටීයතාවය තමයි මෙතනින් පොඩ්ඩක් අඩු වෙනවා. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා පොඩ්ඩක් අඩු අගයක් කොහොමද charge වෙනවා. එතකොට දැන් තේරෙනවා බැටරියට වැඩි අගයක් කොහොමවත් යන්නේ නැහැ. ඒතකොට බැටරිය ආරක්ෂා වෙනවා. තේරුණාද? හරි. ඔන්න එතකොට ඒසේ එක ඉවරයි.